හලෝ යාළුවනේ කොහමද මේව දන්නවනේ කවුද මොනවද කියලා මේ බ්‍රොකොලි ඔන්න බලන්න ලංකාවේ ක්‍රමයට කොහොමද මේක හදාගන්නේ කියලා බ්‍රොකොලි මැල්ලුමක් හදන්න යන්නේ මම ඔන්න කට්ටිය බලන්න කොහොමද හදන්නේ කියලා එතකොට පොඩියට මේක හරිම ගුණ කෑමක් දන්නවනේ කට්ටිය බ්‍රොකොලි ඒක තමයි අපේ රෙස්ටොරන්ට් එකේ ඔක්කොම යන්නේ ඒ කියන්නේ ප්‍රංශයේ හැදෙන දේශීය කෑම වර්ග ඒ කියන්නේ එළවලු පළතුරු ඉතින් අපි ඒකත් මේ කන්න ක්‍රමයට ඒ කියන්නේ සීසන් එකට මාරු වෙනවා කෑම ඉතින් ඒක තමයි ලොකුම අභියෝගය මේ තියෙන කෑම වලින් හදන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඒ රසගෙන දෙන ශ්‍රී ලාංකීය ටේස්ට් එකක් තියෙන ශ්‍රී ලංකාවේ කෑම කොල්ලි මැල්ලුම ඇත්තටම මම ලංකාවේ හදලා තිබ්බේ නෑ මේ ඇවිල්ලා තමයි හැදුවේ හොඳයි ගොඩක් මේ එළවලු කියනවා ඒවා ඔක්කොම හදන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රමයට තව මෙහි තියෙනවා එතකොට මේ ෆෙනෝල් අලේ ඒ කියන්නේ සූදුරු මං හිතන්නේ සූදුරු අලේ ඒක හදනවා පොලොස් මැල්ලුම වගේ මම ඒකත් පෙන්නන්නම් දවසක. ඊට මම බ්‍රොකොලි ටික කපා ගත්තා. දැන් පොල් දා ගන්නවා. පොල් දාලා කහ ටිකක් දා ගන්නවා. චූටි කහ ගතියක් ගන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් දා ගන්නවා. ලංකාවේ පොල් දැම්ම හැකි. දාලා ලුණු පොට්ටක් දා ගන්නවා. සුළුලා හොඳට මික්ස් කරනවා. පොටි එක මදි වගේ. ඊපස්සේ මේකට හලා ගන්නවා. අන්න බේන ලස්සන පොඩි එකක්